හොඳයි මේ පින්වත් පිරිස අද දවසේදී ඒ දවස පුරාණ දානේ පූජා කරනු ලබන්නේ දුර්විලේ පදිංචි ඒ ඉන්දානී මහත්මිය තුළු එම පවුලේ සියලු දෙනාත් ඒ වගේම ඥාති හිතවත් ගම්වාසී ඒ සියලු දෙනා එකට එකතු වෙලා තමයි අද දවසේ මේ දානය පූජා කරනු ලබන්නේ. මේ පින්වත් පිරිසගේ එකම අරමුණ වෙලා තියෙන්නේ මේ දානය පූජා කර ගැනීමෙන් තම තමන්ගේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ අතරපත් වෙලා මේ ගෝර කටුගෝ සංසාර සාධකයෙන් ඈතර වීම සඳහායි අද දවසේ ඒ තමන්ගේ පාරමිතා ශක්තිමත් කර ගැනීම සඳහා සම්පූර්ණ කර ගැනීම සඳහා අද දවසේ මේ දානය පූජා කරන ලබනවා. එහෙමනම් අපි ප්‍රාර්ථනා ඇති කරනවා මේ පින්වත් හැමදෙනාගේම ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන උකුබණ්ඩා පියතුමා බණ්ඩාරමණිකේ මෞතුමිය ඇතුළු මෙම දානයට සම්බන්ධ වුණා වූ සියලුම පින්වත් පිරිසගේ සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් අද දවසේ කල්පනා කරගන්න මේ පින්වත් හැමදෙනාම මේ උතුම් වූ සීලයක සමාදන් වුණ පිරිසක් උදෙසා තමයි මේ පින්වත් පිරිසගේ කාලය ධනය ශ්‍රමය වේ පැහැදම් කරලා දාන වස්තුවක් අද දවසේ පූජා කරගන්නට යෙදුනේ. එහෙමනම් මේ පූජා කරගත් දානය අග්‍රම කොටස තුන්ලොවක් සනසාලෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරගෙන බුද්ධ පූජා වශයෙන් පුණ්‍ය සම්භාරයක් ඒකාශී කරගන්නට යෙදුනා. එහෙමනම් මේ පින්වත් හැමදෙනාම දන්නවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියත් නැතත් අපි ජීවමාන සංඥාව පෙරදරි කරගෙන යම් පූජාවක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනවද ඒක ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් හා සමාන පූජාවක් බවට පත් වෙනවා. එදා ඒ බුදුරජාණන් වහන්සේ යම් මොහොතක වැඩ සිටියා නම් ඒ මොහොතේ යම් කෙනෙක් යම් දානයක් පූජා කරා නම් ඒ ලැබුණු ආනිසංස කොච්චරයිද එදා වගේම ඒ ආනිසංස නොඅඩුව අපිට ලබා ගන්න පුළුවන් ජීවමාන සංඥාව ඇති කරගෙනම ඒ පූජාව කරගත්තා නම් එහෙමනම් මේ පින්වත් හැමදෙනාටම සතුට වෙන්න පුළුවන්කමක් තියෙනවා. දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේදී ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ තුල අපිට තුනුරුවන් මුණ ගැහුණු අවස්ථාවේ තමයි මේ වගේ උතුම් වූ පින්කමක් සිද්ධ කරගන්නට යෙදුනේ. පින්වතුනි එදා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ වාසය කරන අවස්ථාවේදී එක්තරා ධනවත් සිටු පවුලක් තිබුණා. ඉතින් මෙන්න මේ සිටු පවුල ඒ මහා ධන සිටුවරයා කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ මහා ධන සිටුවරයාට මහා විශාල ධනස්කන්ධයක් තිබුණා. ඉතින් මෙන්න මේ ධනස්කන්ධය දිහා බලලා Tamanට ඉන්නවා දරුවෙක් පුතෙක් ඉන්නවා. ඉතින් මේ සිටුවරයා සහ සිටු දේවිය එක දවසක් කල්පනා කරලා බලනවා Tamanට තිබුණු තියෙන දෙදෙනාටම ලැබිච්ච පරම්පරාවෙන් ලැබිච්ච ධනය Taman හරි හම්බ කරගත්තා වූ ධනෙ ගණන් හදලා බලනවා. බලද්දි මේ අයට වැටහෙනවා මේ Tamanගේ එකම පුතාට අවුරුදු 100ක් ජීවත් වුණා කිසිම ව්‍යාපාරයක් නොකර වෙළඳාමක් නොකර අවුරුදු 100ක් ජීවත් වුණා Tamanගේ ධනස්කන්ධය ඊටත් වඩා තියෙනවා කියලා මේ අයට ඒ ගණන් බලද්දි දැනගන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ දෙදෙනා කතා කරනවා එහෙම කතා කරගන්නවා. එහෙමනම් අපේ පුතණුවට ආය කිසිම දෙයක් හරි හම්බ කරන්න අවශ්‍ය නැහැ. උගන්වන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ දාණය භුක්ති විඳින්මින් ඔහු ඒ කාලයේ Tamanගේ ඒ ජීවත් වෙන කාලයේ භුක්ති විඳින්මින් ජීවත් වෙයි කියලා මේ දරුවට ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නේ නැහැ. ඒ වගේම වෙලහෙළඳාම් කරන විදිහ උගන්වුවේ නැහැ. ව්‍යාපාරයක් උගන්වුවේ නැහැ. ඉතින් මේ කාලය සමගම ඊට පස්සේ මේ පුංචි දරුවා ඒ තරුණ වියටපත් වුණා. තරුණ වියටපත් වෙනකොට මේ දරුවට අවශ්‍ය තැනකින් ඒ සිටු පවුලකින්ම දේනියක් විවාහ කළ දුන්නා. ඉතින් මේ දෙදෙනා මෙහෙම කාලයකට මේ දියණියටත් ඒ වගේම ධනස්කන්ධයක් තිබුණා. නමුත් මේ දියණියටත් අර වගේම කිසිම දෙයක් ශිල්ප ශාස්ත්‍රයක් උගන්වුවේ නැහැ. ඉතින් ඒ නිසා දැන් කාලෙත් සමග මේ මහා ධන සිටුවරයා සහ ඒ දේවිය මිය පරලෝ ගියා. දෙමව්පියන් මිය පරලෝ ගියා. මේ දැන් මේ සිටු කුමාරයයි කුමාරිකාවයි තමයි ඉන්නේ. ඉතින් කාලය සමග මේ දෙදෙනාට මහා විශාල ධනස්කන්ධයක් තියෙනවා. මෙයාලා නමුත් මේ ධනස්කන්ධේ ව්‍යාපාර වලට වෙළඳාම් වලට යොදවන්නේ නැහැ.
මේවා භුක්ති විඳින්මින් සතුටු වෙමින් මේවා වියදම් කරලා හොඳට ආහාර පාන අරගෙන බීමත්ව ඊළඟට සූදු කෙලියේ ඒ වගේම ඉස්ත්‍රි ආදී පරිහරණය කරමින් මේ ධනෙ අකාලේ යහළුවන් එකතු වෙලා මේ ධනය සියල්ලක්ම විනාශ වෙන විදිහට තමයි මේ අය හැදෙන්නේ. මොකද ඒ අයට හරියට ශිල්පයක් උගන්වුවේ නැති නිසා ඒ අය දන්නේ නැහැ මේ ධනය තියෙනවා වියදම් කරන්න ඕනි ක්‍රමය අර පිරිමැස්ම වියදම් කරන්න ඕනි විදිහවත් දන්නේ නැහැ. ඉතින් තියෙන ධනය විනාශ වෙනකන් යාළුවන් සමග ඊළඟට විනෝද වෙවි කාලය ගත කරා. ඉතින් එහෙම කාලය ගත කරද්දී දන්නේම නැතු මේ දෙදෙනාගේම ධනස්කන්ධයන් විනාශ වෙලා ගියා. ඊට පස්සේ මේ අයට අවසානයේ ඉන්න තිබුණේ තමන්ගේ නිවස ඒ නිවස පවා විකුණන්න සිද්ධ වුණා. මේ අය ණයට නැවත තමන් ධනෙ නැතිනොත් ණයට ගන්නකොට ඊට පස්සේ ණයකාරයන් හොයාගෙන එනකොට මේ තමන්ට හිටපු එකම නිවසත් දෙන්නට සිද්ධ වුණා. ඉතින් අවසානයේ මේ මහා ධන සිටුවරයාගේ පුත්‍රයාට සහ ඒ බිරිඳට මහා පාරේට වැටෙන්න සිද්ධ වුණා. ඉතින් මේ දෙදෙනා අවසානයේ හිඟා කමින් ජීවත් වුණේ. ඉතින් එක දවසක් මේ අය රාත්‍රියේදී නවාතැන් ගන්නේ එක්තරා අම්බලමක. ඉතින් මේකේ කාලය ගත කරනකොට එක සොරු කණ්ඩායමක් අනේ ඒ අම්බලමේ එදා රාත්‍රියේ ගත කරන්නේ. ඒතකොට මේ අර සිටුවරයාගේ පුතාටත් මේ දැන් මහා පාරේ වැටලා ඉන්නේ මේ දෙදෙනාටත් අර සොරු කණ්ඩායම මුණ ගැහුණා. ඒ සොරු කණ්ඩායම සමග කතා බහ කරද්දී සොරු කණ්ඩායම යෝජනා කරන ඔබ ඉතින් ඔය නිකම් ඔහේ හිඟා කකා පාරක් ගන්න ගිහිල්ලා දුක් විඳින්න ඕනේ. අපිත් එක්ක සොර කමේ යමු කියලා අර සොර නායකයා ආරාධනා කළා. ඉතින් මෙන්න මේ පුද්ගලයාත් ඉතින් කැමති වුණා. මට එන්න පුළුවන්. නමුත් මම සොරකමවත් කරන්න දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ සොර නායක කියනවා හරි කමන්නේ ඔබට අපි සොරකම් කරන විදිහ උගන්වන්නම් කියලා. ඊට පස්සේ මෙන්න මේ සොරු කණ්ඩායම සමග මේ අර මහා ධන සිටුවරයාගේ පුතා දැන් යනවා. ඉතින් මේ අයගේ කාලය තිස්සේ එක සිටු නිවසක් කොල්ල කන්න එහෙම නැත්නම් සොරකම් කරන්නට සැලසුම් කරලා තිබුණා. ඉතින් ඒ නිසා මේ සොර කණ්ඩායම දැන් ගොඩබිමෙන් එහෙම නැත්නම් පේන්න ඉදිරියට ගිහිල්ලා මේ ගෙදර සිටුවරයා ගෙදර සොරකම් කරන්න බෑ. ඒ නිසා උමම් මාර්ගයක් හදාගෙන මේ සිටුවේ ධනවත් වූ සිටුවරයාගේ නිවස ඇතුළටම ඇතුල් වෙනවා. ඉතින් මේ සිටුවරයාගේ නිවස ඇතුළට මේ සොර කණ්ඩායම ඇතුල් වෙලා බඩු සොරා ගන්නවා. මේ සොර කණ්ඩායමේ සොර නායකයා අර සිටුවරයාගේ පුතාට කියනවා තමන් අර උමම් මාර්ගෙන් ආපු දොරටුව ඉස්සරහා කොල්ලක් දීලා තියාගෙන කියන මෙතනින් යම් කිසි කෙනෙක් ගියොත් එහෙම එනවා දැක්කොත් එහෙම ඔහුට එකපාරම මේ පොල්ලෙන් ගහලා මරණයට පත් කරන්න කියලා අන්න අවවාදීල අනිත් අය සොරකම් කරන්න යනවා. ඉතින් මේ රාත්‍රිය පුරාට මේ තියෙන බඩු බාහිර සොරකම් කරලා අවසාන වෙනකොට මේ සොරකම් කරන නිවසේ මහා සිටුවරයාට අවදි වෙනවා. ඒතර සිටුවරයා අවදි වෙලා හොයලා බලනකොට මෙන්න මේ සොර කණ්ඩායමේ පිරිස දැන් සොරා කාල පුරුදු නේගලන්ට. ඉතින් ඒගොල්ල මොකද කරන්නේ? අර තියෙන බඩු බාහිරත් අරගෙන පැනලා යනවා. නමුත් අර මහදන සිටුවරයාගේ පුත්‍රයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැනේ. ඉතින් ඒ ඔහුට කිව්වේ පොල්ලක් අතර දීලා දොරටුව ළඟට වෙලා ඉන්න කියලා. මොකද ඊට පස්සේ අර ආයිති නිවස ආයිති ඒ සිටුවරයා ඇවිල්ලා බලද්දී අර පොල්ල අතේ තියන හිටපු පුද්ගලයාව දක්වන. ඉතින් ඒ වෙලේ හොඳටම හිංසා පීඩා කරලා ගහලා රජතුමාට වාර දුන්නා. රජතුමා මොකද කරන්නේ? මරණ දණ්ඩනය නියම කරනවා. ඉතින් මේ විදිහට මරණ දණ්ඩනය නියම කරාට පසු දැන් මරන්න සූදානම් කළා. වීදියක් ඒ කාලේ රජවරු නිකම්ම නෙමෙයි හොර රහසේ මරණපත් කරන වීදිය රතු පාට අඳලා රතු මාලා දාලා ඊළඟට වදකයන් ලවාගෙන මිනිස්සුන්ට පේන්න වීදියක් ගන්න අරන් ගිහිල්ලා තමයි මරණයටපත් කරන්නේ. ඉතින් ඒ වෙලාවේ මේ සිටුවේ මහදන සිටුවරයාගේ පුතා දැන් සොරකම් කරන්න ගිහිල්ලා දැන් ඔන්න මරණ දණ්ඩ නියෝගය ලැබිලා වීදියක් ගානේ අර රතු මාලා එහෙම දාගෙන බෙර ගහගෙන ඊට පස්සේ මිනිස්සු කෑ ගහන අවස්ථාවේ ඔන්න දැන් අරගෙන යනවා. එතකොට මෙහෙම අරගෙන යනකොට ඒ නගරේ හිටිය නගර සෝබිනියක්. ඉතින් මෙන්න මේ සිටුවරයාගේ පුතත් මේ නගර සෝබිනිය ඇසුරු කරපු කෙනෙක්.
ඉතින් නගර සෝබිනියට මේ සද්දේ ඇහුණා දැන් කෑ මිනිස්සු කෑ ගහන ඒවා. ඉතින් මේ බේර ගහලා අරන් යන ඒවා මේ ඔක්කොම දකින්නකොට මේ නගර සෝබිනී කවුලියෙන් බලනවා කවුද මේ යන්නේ කියලා. දකින්නකොට Taman දැකපු මූණු හුරුවක්. ඉතින් ඒ නිසා මේ නගර සෝබිනිය සොලසා කියන නමින් හඳුන්වන්නේ. ඉතින් මේ සොලසා දකිද්දී අඳුන ගන්නවා මේ මීට කීප වසර කීපයකට කලින් මමත් මේ පුද්ගලයා ඇසුරු කළා තිනවා. ඒ පුද්ගලයා කියන්නේ මහා ධනයක් තිබුණු කෙනෙක්. ඒ ධනෙ තිබුණු කාලේ මට බොහෝ උපකාර කරලා තියෙනවා. මමත් ඇසුරු කරලා තියෙන නිසා මේ පුද්ගලයා මයන්න යන වෙලාවේ යම්කිසි උදව්වක් මගෙමුත් කරන්නට ඕනි කියලා මේ සොලසා හිතනවා. එහෙම හිතලා මේ පුද්ගලයා එහෙනම් කුසගින්නේ තමයි මැරෙන්නට සිද්ධ වෙන්නේ කියලා හිතාගෙන මේ නගර සෝබිනී එහෙම නැත්නම් සොලසා තමන් ගාව තියෙන අග්ගුලි. ඉතින් මේ අග්ගුලි ටික අග්ගුලි 4ක් අරගෙන ගිහිල්ලා මේ පිරිසක් අතේ එහෙම නැත්නම් සේවකෙක් අතේ යවනවා මේ මරන්න යන පුද්ගලයාට මේ අග්ගුලි ටික දෙන්න වතුර ටිකක් සහ මේ අග්ගුලි ටික දෙනවා මේ ටික අනුභව කරන්න කියලා. ඒ වගේ මේ සොලසා නගරයේ අධිපති නගරයේ අධිපති කෙනාට පණිවිඩයක් එවනවා මේ මරන්න යන කෙනාට ආහාරයක් දෙන්න අවසර දෙන්න කියලා පණිවිඩයක්. ඉතින් අවසරය තී විදිහට ලැබෙනවා. අර වදකයෝ අවසර දෙනවා මේ අග්ගුලි ටික ආහාරයට අරගෙන වතුර බොන්නට මරන්න කලින් අවසර දෙනවා. ඉතින් මේ විදිහට දැන් මේ මරන්න යන මේ පුද්ගලයාගේ අතේ අග්ගුලි ටික සහ ඊළඟට වතුර ටික දෙනවා. ඒක ගන්න යන වෙලාවෙම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවේ මේ දේවල් සිදු වෙන්නේ. අන්න ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දකිනවා මේ පුද්ගලයා ගැන. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ මේ මරන්න යන පුද්ගලයා යන වීතියේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ වෙලාවේ පිණ්ඩපාතේ මේ පුද්ගලයා ඉදිරියටම මේ මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා. ඒ වෙලාවේ මේ පුද්ගලයා දකිනවා මුගලන් මහරහතන් වහන්සේ. ඒ වෙලාවේ මේ මැරෙන්න යන පුද්ගලයා හිතනවා මම කොහොමත් මේ අග්ගුලි ටික ආහාරයට ගත්තත් නැතත් මගේ කුසගින්න මේ අග්ගුලි ටික අරගෙන කුසගින්න නිවා ගත්තත් මම තව සුළු මොහොතකින් මැරෙන්න යනවා. ඒ නිසා මට මේ ජීවිත කාලේ කිසිම දානයක් දෙන්න බැරුණා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මහරහතන් වහන්සේලා වැඩ සිටින කාලේ මට එක බත් හැන්දක් මේ පූජා කරගන්න බැරි වුණා. මෙච්චර මට දානයක් තිබුණත් මේ පුද්ගලයාට කිසිම බත් හැන්දක් පූජා කරගන්න බැරි වුණා. මහා සංඝරත්නය වෙනුවෙන් බුදු පාමොක් මහා සංඝරත්නය වෙනුවෙන් දානයක් දෙන්න බැරි වුණා. සීලයක් ආරක්ෂා කරේ නැහැ. ඒ නිසා මරුණයින් පස්සේ ඒකාන්තයෙන්ම යන්නේ ඉන්න කාලේ කරේ පන්සිල්පද පහම කැඩෙන විදිහේ වැරදි දේවල් තමයි කරේ. ඒ නිසා අනිවාර්යෙන් මරණයෙන් පස්සේ දුකක්මයි විඳින්න සිද්ධ වෙන්නේ කියලා මේ පුද්ගලයා හිතනවා. මම මේ අග්ගුලි ටික ආහාරය ගත්තත් නැත්නම් මම මැරෙන එක මැරෙනවාම. ඒ නිසා මට කවදාවත් දානයක් දෙන්න බැරුණේ ඒකේ. දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් මගේ ඉදිරියට වැඩලා සිටිනවා. එහෙමනම් මේ අග්ගුලි ටික මම මේ රහතන් වහන්සේට පූජා කරගෙන අන්තිම මොහොතේ පිනක් හරි කරගන්නවා කියලා හිතාගෙන මොකද මේ පුද්ගලයා කරන්නේ අර තමන්ට ලැබුණු කුසගින්නේ ඉන්න වෙලාවක තමන්ට ලැබුණු අග්ගුලි ටික සහ වතුර ටික අර මුගලන් මහරහතන් වහන්සේට පූජා කරනවා. ඉතින් ඒ පූජා කරලා හරියට සතුටු වෙනවා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ඇතර මෙතනට වැඩියේ මේ පුද්ගලයාට පිහිට වීම සඳහා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ඒ පුද්ගලයාට පෙනෙන තැනක නුදුරින් වාඩි වෙලා මේ දුන්න අග්ගුලි ටික වළඳනවා, පෑන් ටික වළඳනවා අර පුද්ගලයාට පේන්නේ. ඉතින් මේ පුද්ගලයා හරියට සතුටු වෙනවා. මට අන්තිම මොහොතේ මගේ හුස්ම ටික යන මොහොතේ හරි රහතන් වහන්සේ නමකට දානයක් පූජා කරගන්න ලැබුණා කියලා සතුටු සිත් ඇති කරගත්තා. ඉතින් බලන්න පින්වතුනි මේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ වඩින්නම මේ පුද්ගලයා ගැන දැකලා මේ පුද්ගලයා මහා ධනයක් තිබුණ කෙනෙක්. ඉතින් මේ ධනයක් තිබුණ මේ පුද්ගලයාට තවුසිසා දිව්‍ය ලෝකේ
යන්නට පින තියෙනවා. පින තිබුණත් මෙයා යන්නේ බෝමාටගත රුක්ෂ දෙවියෙක් විතර තමයි ඉපදෙන්නේ. මොකද පින බාල වෙන අවස්ථාව ගැන මම කියන්න යන්නේ මේ පින්වත් හැම දිනාට. ඉතින් මේ වෙලාවේ මේ පුද්ගලයා අර දාන ටික දීලා හරියට සතුටු වුණා. සතුටු වුණත් අවසානයේදී මෙයාට හිතුනේ මේ දානේ මට දෙන්න ලැබුණේ සොළස නිසා. ඔන්න බලන්න හිතේ ඇතිවිච්ච සිතිවිල්ල මට කවදාවත් දානයක් දෙන්න බැරි වුණා. නමුත් මේ මැරෙන්න යන වෙලාවේ මට මේ පින්කම කරගන්න ලැබුණේ සොළස නිසා නේද කියලා සොළසා පිළිබඳව තමන්ගේ හිතේ යම් කැමැත්තක් ඇති කරගන්න හේතුණා. අන්නේ කැමැත්තත් එක තමයි අවසානයේ අර දානෙත් තියෙනවා ඊළඟ සොළස ගැන අර තිබුණු පින බලවත්ව තිබුණු පින එයා බාල කරගන්න හේතුණා. ඒ නිසා මරණයට පත්වලා මෙයාට තවුතිසා දිව්‍ය ලෝකේ යන්න තිබුණ පින් නැති වෙලා හිමාල පර්වතයේ පාමුල ඒ පැත්තේ රුක්ෂ දේවතාවෙක් විදිහට භූමාටකට දෙවියෙක් විදිහට ඉපදුනා. ඉතින් මෙහෙම ඉපදුනාට පසුව මේ භූමාටකට දෙවියන් බලනවා මං මේ ස්වභාවය මේ වගේ සැපයක් විඳින්නට දෙවි කෙනෙක් වෙන්නට කුමක්ද කළ පින කියලා. අන්න ඊට පස්සේ මෙයාට සිහිපත් වෙනවා මේ සොළසා විසින් දුන්න දාණය නිසා මට දානයක් දෙන්නට අවස්ථාව සැලසුණා. ඒ නිසායි මම මේ විදිහට රුක්ෂ දෙවියෙක් කියලා හරි ඉපදුනේ කියලා මෙයා ඒ දෙවි කෙනා හිතනවා දැන් සොළසට කෙලෙහි ගුණේ දක්වන්නට ඕනි කියලා. ඒ දේව ස්වරූපයෙන්ම මේ සොළසව තමන්ගේ උයනට විමානට එක්කන ගිහලා දවස් 7ක් මේ සොළසට සංග්‍රහ කරා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ අතරතුරේ සොළසගේ නිවසේ දෙමව්පියන් ඉන්න දෙමව්පිය හොයලා බලන සොළස කොයිද කියලා. ඉතින් ආරංචි ලැබෙනකොට මේ පිරිස කියනවා මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා මුණ ගැහෙන්න. සමහර විට මුගලන් මහරහතන් වහන්සේගෙන් මේ සොළසා පිළිබඳව තොරතුරක් ගන්නට ලැබෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මේ සොළසගේ මව්තුමිය ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේගෙන් සොළස ගැන අහනවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා තව දින 7කින් මේ ජේතවනාරාම විහාරස්ථානයේ ධර්මශාලාවේ කෙළවරේම ඔය සොළසව දකින්න ලැබෙයි කියලා අන්නේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා. ඉතින් මේ සොළසගේ මව්තුමිය දින 7 ගෙවිලා අවසන් වෙද්දී එතනට පැමිණෙනවා. අර සොළසද තමන් එක්කර ගියේ මේ භූමාට දෙවියන්ට කියන මම මෙතන හිටිය දැන් ඇති මට දෙමව්පිය මං හොයනවා ඇති මාව දෙමව්පිය ගාවට එක්කර යන්නේ. ඉතින් මේ රුක්ෂ දෙවියෝ අර ධර්මශාලාව ළඟ කෙරවලේ ගිහිලා මේ සොළසව තියෙනවා. ඉතින් ඒ වෙලාවේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කරන මේ සොළසත් ඒ කෙරවලේම වාඩි වෙලා ධර්මයේ අසනවා. ඒ වගේම අර භූමාටගත දෙවි කෙනත් මේ ධර්මයේ අහනවා. මේ සොළසගේ මව්තුමිය තුළු සියලු දෙනා මේ ධර්මයේ අහනවා. අන්නේ මොහොතේදී මේ සොළසට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී සෝවාන් කියන මාර්ගඵලයට පත් වෙන්න පින ලැබිලා තියෙනවා. ඒ වගේම දෙවි කෙනාටත් සෝවාන් වෙන්න තරම් පින ලැබිලා තියෙනවා. එහෙමනම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිටුවරයාගේ පුතා තමන් ජීවත් මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලේ තමන්ට තිබුණු ධනයෙන් ඒ තරුණ කාලෙම ධනෙ ව්‍යාපාර වෙළඳාම් වලට යොමු කරා නම් ඒ නගරේ ඉන්න ප්‍රධානම සිටුවරයා බවට පත් වෙන්නට පින තිබුණා. ඒ තරුණ කාලේ ගෙවිලා ඒ කාලේ කරගත්තේ නැත්නම් මැදිවිය වෙනකොට කරගත්තා නම් දෙවෙනි සිටුවරයා වෙන්න ඉඩ තිබුණා. නමුත් තුන්වෙනි එහෙම කරගත්තේ නැහැ. අවසාන කාලේ හරි මේ දානේ වේදන් කළ වෙලෙහෙලදාන් කරා නම් තුන්වෙනි ඊළඟ සිටුවර තනතුර හරි ලබා ගන්න තිබුණා. නමුත් ඒක කරගත්තේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙලා ඒ තරුණ කාලෙම මහාන වෙලා ධර්මයේ පුරුදු කරා නම් ඒ තරුණ කාලෙම ඒ කෙනාට රහත් වෙන්නට තරම් තිහේතුක ප්‍රසිද්ධිය ඇතිව ඉපදුන කෙනෙක්. නමුත් ඒ තරුණ කාලේ ඒ දේවල් කරේ නැහැ. ඊළඟට මැදිවියේදී ඒ ධර්මයට යොමු වුණා නම් අනාගාමී එහෙම නැත්නම් සකු르දාගාමී වගේ වෙන්න පින තිබුණු කෙනෙක්. ඒ මැදිවියේදී ඒක කෙරෙත් නැහැ. ඊළඟට අවසාන කාලේ යොමු වුණා නම් අඩුම තරමේ සෝවාන් වෙන්න
තරම්වත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබිලා ඉපදුන කෙනෙක් නමුත් ඒ කිසි දෙයක් කරගන්නට මෙයාට ඒ මානුෂ ජීවිතේ කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අවසානයේ තමයි මේ මුගලන් මහරහතන් වහන්සේට දානය පූජා කරගැනීම හේතුවෙන් අර නිරේට නියම වෙලා තිබුණු කෙනාට භූමාටගත දෙවියෙක් පවා වෙන්නට හරි පිනක් උදා වුණේ කියලා සඳහන් කරනවා. එහෙමනම් බලන්න පින්වතුනි, එහෙනම් අපි යම් දානයක් දුන්නොත් ඒ මහත්ඵල මහානිසංස ගෙන දුන්නා නම් එය මගඵල නිවන දක්වාම හේතු වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේතුපමා අරහන්තෝ දායකා කස්සපකූපමා බීජූපමං ධෛයා ධම්මං එත්තෝ නිබ්බත්ත තේ ඵලං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම දක්ෂ ගොවියෙක් ළඟ මනාව පිරිසුදු කරගත්තා වූ බීජයක් තියෙනවා. ඒ වගේම තමයි මනාව පිරිසුදු කරගත්ත බීජයක් සමගම මේ කෙනාට සරු කෙතක් ලැබෙනවා. එහෙමනම් මේ දක්ෂ ගොවියා මොකද කරන්නේ? මේ මනාව පිරිසුදු කරගත්තා වූ බීජය මේ සරු කෙතේ අස්වැද්දලා ඊටාම හොඳ අස්වැන්නක් ලබා ගන්නවා. අන්න ඒ වගේ තමයි නුවණැති කෙනා තමන් ගාව තියෙන ධනෙ කියන්නේ මෙතනදී කෙත කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේට. ඊළඟට ගොවියා කියන්නේ දන් දෙන කෙනා. ඊළඟට තමයි පින්විතනි බීජය කියන්නේ දානය සඳහා යොදවන වස්තුව. එහෙමනම් බලන්න දැන් හොඳ මේ ගොවියා හොඳ අස්වැන්නක් ගන්නට තමන්ට හොඳ බීජයක් තිබුණා. ඊළඟට ඒ වපුරන්න හොඳ කෙතක් තිබුණා. අන්න ඒකේ ඒ බීජය වපුරලා හොඳ ආස්වැන්නක් ලබා ගත්ත වගේ දක්ෂ හොඳ නුවණැති පුද්ගලයා ඒ වගේම මේ දෙන දායකයා දක්ෂ නම් ඒ තමන් දෙන්නා වූ දානේ හොඳ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා උදෙසා දන් දීලා එය මහත්ඵල මහානිසංස කරගන්න පුළුවන්කමක් තියෙනවා. කොයි වගේද එහෙමනම් මේ දාණය මහත්ඵල මහානිසංස කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ සීලවන්තවත් සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසංවිධං ධම්ම කලං උලාරං තං වේ දානං විපුල පලන්ති බ්‍රූහි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සිල්වත් උතුමන් වහන්සේලා උදෙසා තමන් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව තමනු සීලක පිහිටලා කර්මයේ සහ කර්ම ඵලයේ පිළිබඳ විශ්වාස කරන අදහාගෙන ඒ දානය පූජා කරනවා නම් මහත්ඵල මහානිසංසගෙන දෙන පින්කමක් බවට පත් වෙනවා කියලා සඳහන් වෙනවා. එහෙනම් බලන්න පින්වතුනි, එදා අර මහදන සිටුවරයා වගේ පුත්‍රයා මැරෙන්න යන අවස්ථාවේදී දානේ පූජා කරගන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ ඒ මහා සංඝරත්නයේ දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ මහ රහතන් වහන්සේ උදෙසයි මේ දානේ පූජා කරගන්නට යෙදුනේ. තමන් සීලයක් පිළිපදලා හිටියේ නෑ. නමුත් දානේ ලබා ගන්නා වූ ඒ උතුමන් වහන්සේගේ සීලය නිසා මේ දානේ මහත්ඵල මහානිසංස ගුණ දුන්නා. එහෙමනම් තමනු සීලක පිළිපදලා ඒ දානේ දුන්නා නම් ඊටත් වඩා ඒ දානේ අස්වැන්න ලබා ගන්න තිබුණා. එහෙම නැත්නම් ප්‍රතිඵල ලබා ගන්න තිබුණා. එහෙනම් මේ පින්වත් හැමදෙනාම කල්පනා කරගන්න තමන් මේ දානේ අද දවසේ පූජා කරගන්නට යෙදුනේ උසස් වූ සීලයක් ආරක්ෂා කරපු පිරිසක් උදෙසා. එනම් යෝ සීලවන්තවා සීලවන්තේසු දදාති දානං තමන් පංච සීලය වගේ සීලයක් සමාදන් වෙලා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා උදෙසයි අද මේ දාණය පූජා කරගන්නට යෙදුනේ. අක්‍රම කොටස තුන් ලොවක් සනසාලෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසයි පූජා කරගන්නට යෙදුනේ. ඊළඟට මෙහෙණින් වහන්සේලා උදෙසා උපාසක උපාසිකාවන් උදෙසා මේ දාණය පූජා කරගෙන මහත්ඵල මහානිසංසගෙන දෙන පින්කමක් අද දවසේ ඒක රාශී කරගන්නට යෙදුනා. එහෙනම් තමන්ගේ සිත සතුට භාවයට පත් කරගන්න බොහෝ පින්කම් කරන පිරිසක්, කර්මයේ සහ කර්ම ඵලයේ පිළිබඳ විශ්වාසයක් තියෙන පිරිසක්
ඊටම හදිසියෙන් බාර දුන්නා වූ දානයක් අපි සතුටින් මේ දානේ බාර ගන්නවා කියලා හිතාගෙන මේ දානේ අද දවසේ ඊටම හොඳින් සකස් කරලා දානේ පූජා කරගත්තා. එම්නම් තමන් සතුට වෙන්න මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණ කාලෙක තුනුරුවන් ලෝකේ වැඩ සිටින අවස්ථාවේ ඒ තුනුරුවන් සරණ ගිහිල්ලා සීලයක් ආරක්ෂා කරන පිරිසක් උදෙසා දාන වස්තුවක් සකස් කර අපිට පූජා කරගන්නට වාසනා වාග්ය හිමුණා කියලා සතුට සිත් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් පින්වතුනි තමන් මේ දානේ පූජා කරගත්තා වගේම තමනුත් දිවීමේ මේ සීලය ආරක්ෂා කරන්න බුද්ධ රත්නයේ සරණ ගිහින් ධම්ම රත්නයේ සරණ ගිහින් සංඝ රත්නයේ සරණ ගිහිල්ලා පින්වතුනි මේ සීල් පද ටික හොඳින් ආරක්ෂා කරන්න දිවිහිමින් පංච සීලය ආරක්ෂා කරන්න ඒ වගේම තමයි පින්වතුනි පොහොය අට සීල් දස සීල් ආදී සමාදන් වෙලා තමන්ගේ මේ චිත්ත සංතානයේ තියෙන කෙලෙස් ධර්මයන් දුරු කරගන්න උත්සාහ කරන්න. එනම් දාන සීල භාවනා ආදී කරගන්න මේ පින්වතුනි සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම දියුණු කරගන්නට තම වීර්යය ගන්නට ඕනේ. සීලය තුළින් අපි කය වචනය සංවර කරගත්තා. එනම් සමාධිය තුළින් අපි මේ විසිරීලා පවතිනා වූ සිත එක්තැන් කරගන්නවා. ඒ සමාධි සිතෙන් යුක්ත මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ භාජන වෙන ආකාරය දකින්න පුළුවන් කමක් තියෙනවා. එමනම් අපි උත්සාහ කරන්නට ඕනේ පින්වතුනි. කලින් කාලට මේ ලෝකෙට පහළ වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම දේශනා කළ මේ උතුම් වූ ධර්මය අපේ ජීවිතයට ගලපාගෙන මේ ධර්මයෙන් සැනසීම ලබා ගැනීම සඳහාමයි. මොකද පින්වතුනි මොනතරම් ධනයක් අපිට තිබුණත් මොනතරම් පරිවාර සම්පත්තියක් අපිට තිබුණත් මොනතරම් ජවයක් තිබුණත් පින්වතුනි මේ හැම දෙයක්ම අපිට දාලා යන්නට සිද්ධ වෙනවා. බොහෝම ඉක්මනින් අපි කරා මරණය ළඟා වෙනවා. මේ මරණය ළඟා වෙනකොට පින්වතුනි අපේ මේ සිත කෙලෙස් සහගත සිතකින් යුක්තව හිටියොත් නැවත නැවත ඉපදෙමින් අපි සසරේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස රාග දේශ මොහ කියන ගින්නෙන් දැවෙනවා පිච්චෙනවාමයි. එවනම් මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් තිරසංගත සතෙක් වෙලා ඉපදුනත් പ്രേත ලෝකේ ඉපදුනත් නිරේ ඉපදුනත් දෙවි කෙනෙකුණත් පින්වතුනි අපිට මේ දුකෙන් නිදහස් වෙන්න නම් පුළුවන් කමක් නැහැ. ඒ නිසා දුකෙන් නිදහස් වෙන්නටම නම් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට ඕනි. එhmenan අද දවසේ මම මේ පින්වත් හැමදෙනාටම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා ඇති කරගන්නවා. මේ පින්වත් හැමදෙනාගේම පාරමිතා ධර්මයන් සම්පූර්ණතරපත් කරගෙන ගෝර කටකෝ සංසාර සාගරෙන් එතර වීම සඳහා මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ රැස් කරගත් වූ සියලු පුණ්‍ය ශක්තියින් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. බඹතලයේ පටන් මේ තලයේ දක්වාම වැඩ වාසය කරන්නා වූ සියලුම දේව සමූහයාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් ඒ ජීවිත සුවපත් භාවයට පත් වෙත්වා. පතන උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා සාදුකාරයක් දෙන්න. තුන්වන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයෙන් සතර දළදා වහන්සේලා අනන්ත ගුණස්කන්ධයේ ආශිර්වාදයෙන් විශ්ව පුරා පවතිනා වූ සරක් ධාතුන් වහන්සේලාගේ රහත් ධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණස්කන්ධයේ ආශිර්වාදයෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයෙන් අද දවසේ දානේ පූජා කළා මේ දුනුවිල ඒ පින්වත් හැමදෙනාමත් ඒ වගේ මේ පින්වත් හැමදෙනාගේ නමින් සුජීවත වාසකන දෙමාපියන් සියලු දෙනාටම දුක්ඛ බණ්ඩා පියතුමා බණ්ඩාරමණිගේ මෞතුමිය ඇතුළු මේ පින්වත් හැමදෙනාගේම සුජීවත වාසකන දෙමාපිය වැඩිහිටි ඥාති දුව දරු සියලු දෙනාටමත් මේ හැමදෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික සුවය ලැබේවා. මානසික සුවය ලැබේවා. සුවසේම ජීවිතේ පරිහරණය කරන්න අවශ්‍ය කරන සියලුම ශක්තිය ලැබේවා. තව තවත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. තමන්ට නිවන් දකිනාතුරු සම්‍යක් දෘෂ්ටිකව ඉපදෙන්නට ලැබේවා. කල්යාණ මිත්‍ර සම්පatti ලබාගෙන උතුම් නිවනින් සැනසීම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ආශිර්වාද කරමි.